ලොවෙන්හ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද අපි මේ යන්නේ මුළු නරුටෝ සහ බොරුටෝ විශ්වෙම කනපිට පෙරලන්න පුළුවන් ඔට්සුට්සු කියලා පවා බය වෙන තරමේ අතිදෙවන්ත අභිරහසක් හා රවුස්සන්න. මේක නිකම්ම මාතෘකාවක් නෙමෙයි. අවුරුදු ගානක් තිස්සේ ෆෑන්ස්ලා අතරේ ලොකුම ප්‍රශ්නාර්ථයක් වෙලා තියෙන කතාවේ අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය කරන එකම යතුර ගැනයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. ඒ තමයි බොරුටෝගේ ඇහැ. එහෙමත් නැත්තං ජෝගන් එක කතාවේ මුලින්දන්ම අපිට පෙන්නපු හැබැයි තාමත් හරියටම මොකක්ද කියලා සම්පූර්ණයෙන්ම පැහැදිලි කරලා නැති මේ අද්භූත දෝජුට්සුව ගැන මේ වෙනකං කතාව ඇතුලේ හැංගිලා තියෙන හැම පුංචි රහසක්ම හැම ඩීප් තියරියක් ගැනම මං අද මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් ලෑස්තිලා ඉන්න මේ ලොවෙන්න එහා. Hey ladies, drop it down. Just wanna see you touch the ground. Don't be shy, girl. Hey girl, shake your body like a belly dancer. ඔයාලට මතක ඇති බොරුටෝ ඇනිමේ එකේ වගේම මංගා එකෙත් පළවෙනිම දර්ශනය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිය කොනෝහා ගම්මානේ 7 වෙනි හොකාගේගේ මුහුණ කොටලා තියෙන ගලත් කුඩුපට්ටක් වෙලා කවාකි සහ බොරුටෝ මේ සුන්බුන් මැද්දේ මුහුණට මුහුණ හිටගෙන ඉන්නවා. මම ඔයාවත් 7 වෙනි හොකාගේ යවුව තැන්ටම යවනවා බොරුටෝ කියලා කවාකි කියද්දී බොරුටෝ තමන්ගේ සස්කේගේ ලැබුණු හිස බැඳපු පටිය ආපහු ගැට ගහගෙන කියනවා මට පේන විදිහට මේක තමයි අපිට ඉතුරු වෙලා තියෙන එකම විසඳුම. මම තාමත් ශිනෝබි කෙනෙක් කියලා. ඊට පස්සේ බොරුටෝ තමන්ගේ කඩුව අරගෙන දකුණු ඇහැ අරිනවා. ඒ ඇහැ සාමාන්‍ය ඇහැක් නෙමෙයි. ඒක බියාකු ගන්න එකකුත් නෙමෙයි. සම්පූර්ණයෙන්ම කළු පාට පසුබිමක ලානිල් පාටින් දිලිසෙන ඒ අද්භූත දෝජුට්සුව තමයි අපි ජෝගන් කියලා හඳුන්වන්නේ. මේ පළවෙනි තප්පර කිහිපෙන්ම මුළු ලෝකෙම පුදුමයට පත් වුණා. මේක ශාරින්ගන් එකක් නෙමෙයි. රින් ගන්න එකක් නෙමෙයි. ටෙන්සෙයි ගන්න එකකුත් නෙමෙයි. එහෙනම් මේ මොකද්ද? ජෝගන් කියන වචනේ ජපන් තේරුම ගත්තොත් ඒකෙන් කියවෙන්නේ POI. එහෙමත් නැත්තං පිරිසිදු ඇස කියන එක. මේ පිරිසිදු ඇස බොරුටෝට ලැබුණේ කොහොමද කියන එක තේරුම් ගන්න නම් අපි මුලින්ම බොරුටෝගේ ලියවුරුමය එහෙම නැත්තන් ජෙනටික්ස් ගැන කතා කරන්න ඕනේ. නරුටෝ කියන්නේ හගරෝම ඔට්සුට්සුකිගේ පුතා වුණු අශුරාගේ රීඉන්කානේෂන් එක. ඒ වගේම නරුටෝගේ ඇඟේ වලිගනමේ නරියාගේ චක්‍රය වගේම අනිත් හැම බීජු කෙනෙක්ගෙම චක්‍රය කොටසක් තියෙනවා. අනිත් පැත්තෙන් හිනාට කියන්නේ හියුගා ක්ලෑන් එකේ කුමරිය. හියුගා පරම්පරාව පැවතෙන්නේ හගරෝමෝගේ සහෝදරය වුණු හමුරා උට්සුට්සුකිගෙන්. The Last Movie එකේදී හමුරා තමන්ගේ සම්පූර්ණ චක්‍රය හිනාටට ලබා දෙනවා. ඒ කියන්නේ බොරුටෝ ඉපදෙන්නේ අශුරාගේ සහ හමුරාගේ චක්‍රය එකතු වීමෙන්. තවත් සරලවම කිව්වොත් කගුය උට්සුට්සුකිගෙන් පස්සේ දෙපැත්තකට බෙදිලා ගිය පිරිසිදු උට්සුට්සුකි බලය ආයිමත් එකම කෙනෙක්ගෙන්ගේ එකතුවීමත් තමයි බොරුටෝ හරහා සිද්ධ වෙන්නේ. මේ පිරිසිදු උට්සුට්සුකි රුධිරය නිසාම තමයි මේ පිරිසිදු ඇස එහෙම නැත්තම් ජෝගන් එක බොරුටෝට උපතින්ම පිහිටන්නේ. මේ ඇහැ බොරුටෝට පළවෙනි වතාවට ඇහැරෙන්නේ ඇකඩමි කාලෙදී. ඒ තමයි නියුයාර්ක් එක. එහෙම නැත්තන් ගෝස් ඉන්සිඩන්ට් එක සිද්ධ වෙන කාලේ ගමේ මිනිසුන්ගේ ඍණාත්මක හැඟීම් පාලනය කරලා එයාලගේ චක්‍රය උරාගන්න අඳුරු සෙවණැල්ලක් වගේ දෙයක් බොරුටෝට විතරක් පේන්න ගන්නවා. මුලින්ම බොරුටෝ හිතන්නේ තමන්ට අවදි වෙලා තියෙන්නේ තමන්ගේ අම්මගේ පරම්පරාවෙන් එන බියාකු ගන්න එක කියලා. මේක ඔප්පු කරන්න බොරුටෝ තමන්ගේ සීයා හියාෂි හියුගා එක්ක සටනකටත් යනවා. හැබැයි එතනදී බොරුටෝට බියාකු ගන්න එක පාවිච්චි කරන්න බැරි වෙනවා. ඒ වගේම සීයා තේරුම් ගන්නවා මේක බියාකු ගන්න එක නෙමෙයි කියලා. හැබැයි බොරුටෝගේ මේ දකුණු ඇහැට පුළුවන් වෙනවා මිනිසුන්ගේ ඇඟවල් ඇතුලේ තියෙන චක්‍ර පද්ධතිය දකින්න. බියාකු ගන්න එකට චක්‍ර පද්ධතිය පේනවා වුණාට ජෝගන් එකට පුළුවන් චක්‍ර පද්ධතියේ තියෙන දුර්වලම තැන් එහෙම නැත්තම් කී පොයින්ට්ස් හරියටම බලා ගන්න. ඒ වගේම වෙනත් කිසිම දෝජුට්සුවකට කරන්න බැරි විදිහට අඳුරු චක්‍රය දකින්න ජෝගන් එකට පුළුවන් වෙනවා. නියු කියන රකුසාව පාලනය කරපු සුමිරව බේරගන්න බොරුටෝට උදව් වෙන්නේ මේ ජෝගන් එකේ තියෙන බලයම තමයි. මේ සිද්ධිය වෙන කාලෙම බොරුටෝ අමුතු දකිනවා. ඒ හීනෙන් බොරුටෝව හමුවෙන්න එන්නේ හන්දේ ඉන්න ටොනේරි ඔට්සුට්සුකි. ටොනේරි බොරුටෝට කියනවා ඔයාගේ ඇහැ තමයි අනාගතයේදී අන්ධකාරය දුරු කරන එකම තරුව වෙන්නේ කියලා. ටොනේරි කියන්නේ හමුරාගේ පරම්පරාවෙන් ආපු පිරිසිදු බියාකු ගන්න එකක් සහ ටෙන්සෙයි ගන්න එකක් අවදි කරපු කෙනෙක්. එයා ඒ බොරුටෝට එහෙම දෙයක් කියන්නේ. ටොනේරි දැක්කා අනාගතයේදී ඔට්සුට්සු කියලා පෘථිවියට එනවා. ඒ වගේම ඒ එන මහා විනාශයෙන් ලෝකේ බේරගන්න තියෙන එකම බලය එකම බලාපොරොත්තුව තියෙන්නේ බොරුටෝගේ මේ ජෝගන් එක ඇතුලේ කියන එක ටොනේරි දැනගෙන හිටියා. සමහර විට ටොනේරි තමන්ගේ බලය පාවිච්චි කරලා බොරුටෝගේ ඇහැ ටිකක් කලින් අවදි කළා වෙන්නත් පුළුවන්. හැබැයි අපි අමතක නොකරන්න ඕනේ ලොකුම දේ තමයි ටොනේරිට මේ දේ කළාට පස්සේ අත්තුණු ඉරණම උරාෂිගේ ඔට්සුට්සුගේ හඳට ඇවිත්
ටොනේරිව අවුරුදු දසදහසකට ගල් කරලා දානවා. උරාශිකි එහෙම කරන්නේ නිකම්ම නෙමේ. ටොනේරි බොරුටෝගේ ඇහැට කරපු දේ එහෙමත් නැත්තම් ඒ ඇහැ අවදි කරන්න උදව් කරපු එක ගැන උරාශිකි දැනගන්නවා. ටොනේරි දැනගෙන හිටියා මේ ඇහැ සම්පූර්ණයෙන්ම අවදි වුණොත් ඔට්සුට්සුකීලාගේ පාලනය ඉවරයි කියලා. උරාශිකි ටොනේරිට දඬුවම් කරන්නේ අන්නේ බලාපොරොත්තුවේ තරුව එහෙමත් නැත්තම් ජෝගන් එක ලෝකයට ගෙනාවටයි. මේකෙන් අපිට පැහැදිලි වෙනවා ජෝගන් එක කියන්නේ ඔට්සුට්සුකි ක්ලෑන් එකට තියෙන ලොකුම තර්ජනයක් කියන එක. ඊට පස්සේ අපි කතා කරන්න ඕනේ කතාවේ හම්බ වෙන තවත් වැදගත්ම සාක්ෂියක් ගැන. ඒ තමයි මොමෝෂිකි ඔට්සුට්සුකිගේ පැමිණීම සහ මරණය. චූනින් එක්සෑම් එක වෙලාවේදී මොමෝෂිකි සහ කින්චිගේ කොනෝහා වලට පහර දෙන සටන අන්තිමේදී නරුටෝ සස්කේ සහ බොරුටෝ එකතු වෙලා මොමෝෂිකිව පරාජය කරනවා. මොමෝෂිකි මැරෙන්න මොහොතකට කලින් කාලය සම්පූර්ණයෙන්ම නවත්තනවා. එතන සස්කේ වගේ රින්නගන්න එකක් තියෙන කෙනෙක් හිටියත් ඒ නැවතුණු කාලය ඇතුලේ මොමෝෂිකිගේ ආත්මය දකින්න පුළුවන් උනේ මොමෝෂිකි එක්ක කතා කරන්න පුළුවන් උනේ බොරුටෝට විතරයි. ඒකට හේතුව මොකද්ද? ඒ වෙනකොට බොරුටෝගේ දකුණු ඇහැ ජෝගන් එකක් විදියට ඇහැරිලා තිබුණා කියන එක ගොඩක් අයට මගහැරුණු රහසක්. ඒ කියන්නේ ජෝගන් එකට පුළුවන් භෞතික ලෝකයෙන් එහාට ගිය ආත්මීය තලයන් පවා දකින්න. එතනදී මොමෝෂිකි බොරුටෝගේ ඇස් දිහා බලලා කියනවා ඔය නිල් පාට ඇස් අනාගතයේදී ඔයාගෙන් හැමදේම උදුරගන්නවා කියලා. මොමෝෂිකි එතනදී දකින්නේ බොරුටෝගේ අනාගතය. ඔට්සුට්සුකීලාගේ බලයක් වුණු කර්මයක බොරුටෝට දෙන ගමන් මොමෝෂිකි තේරුම් ගන්නවා බොරුටෝ කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයි. ජෝගන් එකක් දරන්න පුළුවන් පිරිසිදු භාජනයක් කියලා. කර්මයක බොරුටෝට ලැබෙන්නත් කලින් ජෝගන් එක හරහා තමයි බොරුටෝට ඒ ආත්මීය මානයට යන්න පුළුවන් උනේ. මේකත් එක්කම අපි කතා කරන්න ඕනේ උරාශිකි ආක්‍යක ගැන. උරාශිකි කියන්නේ රින්නගාන් එක පාවිච්චි කරලා මානයන් එහෙම නැත්තම් ඩයිමෙන්ෂන්ස් හරහා ගමන් කරන්න පුළුවන් කෙනෙක්. එයා යොමුට්සු හිරසාකා කියන ටෙක්නික් එක පාවිච්චි කරලා වෙන ඩයිමෙන්ෂන් එකකින් මතුවෙලා බොරුටෝට පහර දෙන්න හදද්දී බොරුටෝගේ ජෝගන් එක ඒක කලින්ම දකිනවා. ඒ කියන්නේ ඩයිමෙන්ෂන්ස් හරහා තියෙන රිෆ්ට්ස් එහෙමත් නැත්තම් ඉරිතැලීම් කල්තියම දකින්න ජෝගන් එකට පුළුවන්. මේක දැකපු උරාශිකි ගොඩක් පුදුම වෙනවා. එයා කියනවා ඒක ටිකක් කරදරකාරී ඇහැක් නේ කියලා. ඔට්සුට්සුකීලාගේ ප්‍රධානම බලය තමයි ඩයිමෙන්ෂන්ස් හරහා ගමන් කරන එක. ජෝගන් එකට පුළුවන් නම් මේක අඩාල කරන්න ඒක එයාලට පට්ට දර්ජනය. දැන් අපි යන්නේ මේ මුළු කතාවෙම තියෙන ලොකුම සහ ආందోලනාත්මකම මාතෘකාවට. ඒ තමයි ඇනිමේ සහ මැංගා අතර තියෙන ජෝගන් එකේ ගැටුම. ඔයාලා දන්නවා ඇති ඇනිමේ එකේ මුල් එපිසෝඩ් වල ඉඳන්ම ජෝගන් එක ගොඩක් පැහැදිලිව පෙන්නුවත් මංගා එකේ පළවෙනි චැප්ටර් එකේ තියෙන ෆ්ලෑෂ් ෆෝවර්ඩ් එකේ හැරෙන්න කතාවේ වෙන කොහෙවත් ජෝගන් එකක් ගැන කෙලින්ම සඳහන් වෙන්නේ නැහැ. මංගා එකේදී මොමෝෂිකි බොරුටෝගේ ඇඟ පාලනය කරන වෙලාවට මතුවෙන්නේ බියාකු ගන්න එක. එතකොට ජෝගන් එක කියන්නේ ඇනිමේ එකට විතරක් ආපු ෆිලර් දෙයක්ද? කොහෙත්ම නැහැ. ඉකිමොටෝ සහ කිෂිමොටෝ මේ ජෝගන් එක මංගා එකේ හංගලා තියන්නේ නියම වෙලාවට. ලොකුම ප්ලොට් ට්විස්ට් එක විදියට එළියට දාන්න කියන එක තමයි පැහැදිලිවම අපිට පේන්න තියෙන්නේ. ඒකට හොඳම සාක්ෂිය තමයි ශිබායි ඔට්සුට්සුකිගේ මංගා පැනල් එක. අමඩෝ විසින් ශිබායි ගැන කතාවට හඳුන්වා දෙන වෙලාවේ මංගා එකේ පෙන්නපු රූපරාමුව ඔයාලට මතකද? ශිබායිගේ පිටිපස්සේ අහස සම්පූර්ණයෙන්ම පිරලා තිබුණේ එකම විදිහේ ඇස් ගොඩකින්. ඒ ඇස්වල පෙනුම බියාකුගන් එකටවත් ශාරින්ගන් එකටවත් රින්නගන් එකටවත් සමාන නැහැ. ඒක හරියටම බොරුටෝගේ ජෝගන් එකේ හැඩයමයි. ශිබායි කියන්නේ අවුරුදු දහස් ගාණක් තිස්සේ චක්‍රපලතුරු කාලා අන්තිමට භෞතික ශරීරයත් අත්හැරලා දෙවියෙක් බවට පත් වුණු කෙනෙක්. එයාගේ බලය ශින්චුට්සු එම නැත්තම් දිව්‍යමය බලය තමයි ඒඩා ඩේමන් වගේ අයට දීලා තියෙන්නේ. මේ මංගා පැනල් එකෙන් අපිට දෙන ලොකුම ඉඟිය තමයි ජෝගන් කියන්නේ ඔට්සුට්සුකීලා දිව්‍යමය තත්ත්වයට පත් වුණාට පස්සේ එහෙම නැත්තම් චක්‍රපලතුරු අනන්තවත් කාලා ඊළඟ පරිණාමීය තලයට ගියාට පස්සේ ලැබෙන දෙවියන්ගේ ඇස කියන එක. ශාරින්ගන්, බියාකුගන්, රින්නගන්, ටෙන්සේගන්, සෙන්ට්‍රිගන් මේ ඔක්කොම එකතු වුණාම හැදෙන අවසාන පිරිසිදුම සහ ප්‍රබලම ඇහැ ජෝගන් එක වෙන්න පුළුවන්. බොරුටෝගේ ඇඟේ අශුරා සහ හමුරා කියන දෙපැත්තෙම ලේ තියෙන නිසා ඒ වගේම කර්ම එක හරහා 100%ක්ම ඔට්සුට්සුකියෙක් බවට පත් වෙලා ඉන්න නිසා මේ දිව්‍යමය ඇහැ දෙවියන්ගේ ඇහැ බොරුටෝගේ ශරීරය ඇතුලේ අවදි වුණා වෙන්න පුළුවන්. ඒ කියන්නේ බොරුටෝගේ ඇඟේ දැන් තියෙන්නේ නිකන් ඔට්සුට්සුකි කෙනෙක්ගේ බලයක් නෙමෙයි. සම්පූර්ණ දෙවි කෙනෙක්ගේ බලය. මේ ඇහැ ගැන කතා කරද්දි තවත් අමතක කරන්න බැරි දෙයක් තමයි බොරුටෝගේ දකුණ ඇහි තියෙන ඒ ලොකු කැපුම් පාර. මේක කොහොමද උනේ? මෑතකදී මංගා එකේ පෙන්නුවා වගේම කවාගේ එක වෙච්ච සටනකදී කවාකගේ ප්‍රහාරයෙන් සාරදාව බේරගන්න ගිහින් තමයි බොරුටෝගේ ඇහැ කැපෙන්නේ. එතනදී බොරුටෝගේ සාමාන්‍ය හැට සහ පෙනීමට සම්පූර්ණයෙන්ම හානි වුණාට මොමෝෂිකි තමන්ගේ බලය පාවිච්චි කරලා ඒ ඇහැ සුව කරනවා
වගේම එතනින් පස්සේ ජෝගන් එකට එලියට එන්න ඒක ලොකුම උත්තේජකයක් වෙනවා. ඒ කැපුම් පාරත් එක්කම බොරුටෝගේ ජෝගන් එකේ අඳුරු සහ ගුප්ත පෙනුම තවත් වැඩි වෙනවා. හරියට කකාෂිට ඔබිටෝගෙන් ශාරින්ගන් එක ලැබුණාට පස්සේ තිබ්බ පෙනුමට වඩා ගොඩක් වෙනස් ඊට වඩා දහස් ගුණයක් බලවත් පෙනුමක් ඒකෙන් දෙනවා. දැන් අපි කතාවේ අලුත්ම තත්ත්වයට ඒ කියන්නේ බොරුටෝ Two Blue Vortex කතාවට આવොත් බොරුටෝ කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්ම කෙනෙක්. එයා දැන් සස්කේ වගේම හරිම කූල් හැමදේම තේරුම් ගත්ත ලොකු බරක් කරේ තියාගෙන ඉන්න චරිතයක්. එයා පාවිච්චි කරන ටෙක්නික්ස් පවා දැන් ගොඩක් වෙනස්. ඒ වුණාට ටයිම් ස්කිප් එකෙන් පස්සේ තාමත් බොරුටෝ තමන්ගේ ජෝගන් එක පාවිච්චි කරලා නැහැ. ඇයි එක හේතුවක් වෙන්න පුළුවන් තාමත් බොරුටෝට ඒක පූර්ණ වශයෙන් පාලනය කරන්න බැරිකම. එහෙම නැත්තම් ජෝගන් එක පාවිච්චි කරන්න ලොකු චක්‍ර ප්‍රමාණයක් වැය වෙනවා ඇති. හැබැයි ඊට වඩා ලොකු හේතුවක් තියෙනවා. ඒ තමයි දැනට තියෙන සටන් වලට බොරුටෝට ජෝගන් එකක් ඕන වෙලා නැහැ. එයාගේ බේස් පවර් එකම දැන් ගොඩක් වැඩි. හැබැයි කෝඩ්ගේ ක්ලෝමාක්ස් සහ ශින්ජු එහෙම නැත්තම් දහවල් ගස්වල ක්ලෝනන්ස්ලා එක තියෙන සටන් වලදී ඉස්සරහට ජෝගන් එකේ කාර්යභාරය අනිවාර්යයෙන්ම එළියට එනවා. Two Blue Vortex වලදී බොරුටෝ ෆ්ලයින් තන්ඩර් ගෝඩ් ටෙක්නික් එක පාවිච්චි කරනවා කියලා අපි දැක්කා. හැබැයි කෝඩ්ට පුළුවන් ක්ලෝමාක්ස් හරහා ඕනම තැනකට ෂණයකින් යන්න. ඒ වගේම ජූරා ඇතුළු ශින්ජු ක්ලෝන්ස්ලා පාවිච්චි කරන්නේ ලෝකයේ තියෙන පිරිසිදුම චක්‍රය ටෙන්ටේල්ස්ගේ චක්‍රය. මේ වගේ සංකීර්ණ ඩයිමෙන්ෂන් සරහා යන ප්‍රහාරයන් කලින්ම දකින්න නම් සාමාන්‍ය බියාකුගන් එකකින් හෝ සේජ් මෝඩ් එකකින් බෑ. එතනදි සම්පූර්ණයෙන්ම අර උරාශිකීගේ ඩයිමෙන්ෂන් රිව්ට්ස් දැක්කා වගේ ජෝගන් එකේ ස්පෙෂල් අවයානස් එහෙම නැත්තම් අවකාශය ගැන තියෙන දිව්‍යමය දැනීම බොරුටෝට පාවිච්චි කරන්නම වෙනවා. ඒ වගේම අමතක කරන්න එපා ඒඩාගේ ඔමිනිපොටන්ස් බලය. මේකෙන් මුළු ලෝකයම මතකය වෙනස් කළා. කවාකි සහ බොරුටෝගේ ජීවිත මාරු කළා. මුළු ලෝකයම බොරුටෝට විරුද්ධ වෙද්දී සාරදා සහ සුමරේ විතරක් ඒකෙන් බේරුනේ කොහොමද? ගොඩක් අය විශ්වාස කරන්නේ බොරුටෝගේ මේ ජෝගන් එකේ තියෙන බලය එහෙම නැත්තම් ඒකෙන් නිකුත් වෙන චක්‍ර තරංග නිසා එයාලට ඒඩාගේ බලපෑමෙන් බේරෙන්න පුළුවන් වුණා කියලා. ටොනේඩි කිව්ව ස්ටාර් ඔෆ් හෝප් එක ඒ කියන්නේ මේ ඔමිනිපොටන්ස් වලින් ලෝකේ ආපහු මුදාගන්න තියෙන එකම යතුර තමයි මේ එක. ඉතින් මේ හැම දෙයක්ම මේ හැම අභිරහසක්ම එකතු කරලා බැලුවහම අපිට තේරෙනවා බොරුටෝගේ ජෝගන් එක කියන්නේ නිකම්ම සටන් කරන්න තියෙන ඇසක් නෙමේ. කතාව දික් කරගෙන යන්න දාපු දෙයක්වත් නෙමේ. මේක තමයි කතාවේ කේන්ද්‍රස්ථානය. මුළු නරුටෝ සහ බොරුටෝ ඉතිහාසයේම ලොකුම හැරවුම් ලක්ෂ්‍යය. ශිබායිගේ අභිරහස, මංගා කැනන් ගැටලුව, කබාකිගේ කර්මයකින් එන අඳුරු බලයට සහ අනාගත ශින්ජු සටන් ඔක්කොම එකට ගැට ගහන්නේ මේ නිල් පාට පිරිසිදු ඇස වටයි. ටොනේඩි කිව්වා වගේම අනාගතේ මහා අන්ධකාරය මැද්දේ පායන එකම බලාපොරොත්තුවේ තරුව තමයි ජෝගන් එක. අපි ඉස්සරහට බලමු බොරුටෝ Two Blue Vortex එකේදී ජෝගන් එක ගැන තවත් මොන වගේ රහස් එළියට එයිද කියලා. මේ මහා බලය කොහොම ලෝකේ වෙනස් කරයිද කියලා. ඇහැට හැක් ශිබා යොට්සුට්සුගේ ගැන සහ බොරුටෝගේ අනාගතය ගැන ඔයාලා හිතන්නේ මොකද්ද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අදට අපි සමුගන්නවා. හමු යමු ඊළඟ දවසේ.